සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් මං උදේම නැගිටලා කිරි එකකුත් හදාගෙන එළියට ආවා පොඩ්ඩක්. ඉතින් මේ දවස්වල කජු පුහුලන් හැදිලා තියෙනවනේ. අප්‍රේල් වල ගොඩාක් හැදුන්නේ නැති නිසා මේ මාසේ මැයි මාසේ තමයි ගොඩක් හැදිලා තියෙන්නේ. ඉතින් ගොඩාක් කජු පුහුලන් වැටෙනවා. ඉතින් අපි ඒ වගේ මේ කජු ගෙඩිය අරගන්නවා. ඉතින් අදත් මට ඒ වැඩෙත් කරන්න තියෙනවා. ඊට කලින් මං හදන්නේ මට කන්න මොන හරි හදාගන්න. ඉතින් මං නිවිතිය ටිකකුත් කඩාගෙන ඒකත් කපාගෙන මේ විදිහට පරිප්පු ටිකකුත් දාලා ලිපේ තියාගත්තා. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ මං අද මොනවාද හදන්නේ කියලා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට පරිප්පු එකක් තැම්බිලා තමා දැන් තියෙන්නේ. ඉතින් මම මේකට දැන් දාගන්න ඕනේ මිටි කිරි ටිකක්. ඉතින් ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මං එහා පැත්තෙන් මාළුවෙකුත් ඉදෙන්න තියාගත්තා. ඉතින් එහෙනම් බලාගෙන ඉන්නකෝ. ඔන්න ඔය විදිහට පරිප්පු එකට කිරි ටිකක් දාගෙන හැඳි ගාලා ටිකක් වෙලා තියලා ලිප ඕෆ් කරනවා. මාළු එකත් ඔන්න ඔය විදිහට තමයි ඉදිලා තියෙන්නේ. දැන් පරිප්පුයි නිවිතිය එකත් ඉදිලා ඉවරයි. මාළු එකත් ඔන්න ඔය විදිහට ඉදිලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මම බීම එකක් හදාගෙන එළිය දිහා ටිකක් බලාගෙන ඒක බොන ගමන් තමයි ඉන්නේ. මේ බීම එක බීලා ඉවර වෙලා මං ආසම වැඩක් කරන්න තමයි හදන්නේ. ළමයි මම මේ කියපු ආසම වැඩේ තමා කරන්නේ. මායි හස්බන්ඩ්ුයි නිවාඩු වෙලාවට හදපු මිරිස් පැලවල දැන් මිරිසුත් හැදිලා. ඉතින් ඒ ටිකත් කඩා ගන්න ඕනේ ඉක්මනින්ම. මොකද අද චුට්ටක් වහින්න වගේ වැහි අඳුරක් තියෙන නිසා. ඉතින් වහිද දන්නේ නැහනේ. ඒ නිසා මේ ටිකත් ඉක්මනින්ම කඩා ගන්න ඕනේ. ඉතින් ඒ ටිකත් කඩාගෙන අපි ඊළඟට මොකද කරන්න කියලා බලමුකෝ. ළමයි පේනවනේ වැහි අඳුර. ඔන්න ඔය විදිහට චුට්ට පොද ගහ තිබිලා ඔන්න ඔය විදිහට හයියෙන්ම වහින්න පටන් ගත්තා. ඊට පස්සේ මම බත් එහෙම කාලා පැය 3-4ක් හොඳට නිදාගත්තා. ඊට පස්සේ ඇහැරෙනකොට පහමාරත් පහුවෙලා. ඒ නිසා ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන පහන තියන්න ඕන දේවලුත් දැස්ති කරගත්තා. ඉතින් හස්බන්ඩ්ුත් ඊට පස්සේ වැඩ ඇරලා ආවා. එයාත් දැන් ඉක්මනින්ම වොෂ් එකක් දාගන්න ගියා. එයා වොෂ් එකක් දාගෙන ආපුවාම හස්බන්ඩ්ටත් කිරි එකක් හදලා දීලා ටිකක් රෑ වුණාම අපි තොරන් බලන්න යනවා. ඒ නිසා අද රෑට මං ගෙදර මුකුත් හදන්නේ නෑ. හස්බන්ඩ් කිව්වා එළියෙන් මොන හරි කාලා එමු කියලා. ඉතින් ඔයාලටත් මං පුළුවන් වුණොත් චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාන්නම්කෝ. අපි එනකොට 8:00 විතර වුණා. එතකොට ඉතින් සෙනග ගොඩාක් ඇවිල්ලා තමා හිටියේ. ඊට පස්සේ තොරණුත් බලලා අපි සර්කස් බලන්න කියලා ගියා. එතනත් ගොඩාක් වෙලා ගියා. මොකද කට්ටිය පිරෙනකම්ම සර්කස් පෙන්වන්නේ නෑනේ. ඒ නිසා එතනත් ගොඩාක් වෙලා ඉඳලා සර්කසුත් බලලා රෑට මොන හරි කාලා ගෙදර යනවා කියලා හිතුවා. ඉතින් මං ඔයාලට සර්කස් බලපු එකෙත් චුට්ටක් වීඩියෝ ටිකක් දාලා තියෙනවා. ඔයාලා ඒ ටිකත් බලන්නකෝ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. අයත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.